ICT කියලා කියන්නේ තොරතුරු තාක්ෂණය කියලා කියන්නේ වර්තමානයේ ලෝකය හොල්ලපු සුපිරි විෂයක්. මේකට කරන්න බැරි දෙයක් නැහැ කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ. ඉතින් ICT උසස් පෙළට තෝරගන්නවා වගේම මේක හදාරනවා කියන්නේ ඔබ බොහොම පරිස්සමට කරන්න ඕන දෙයක්. මොකද හරි ගයිඩ්ලයින්ස් වලට මේක හදාරන්න ඕනේ. ඉතින් හෝකන්දර සාධන ආයතනයේදී මට හමු වුණා ICT විෂය බොහොම පැහැදිලිව කෙටියෙන් සරලව උගන්වන ගුරුතුමෙක්. එතුමා තමයි ජීවන්ත හේවාපතිරණ සර්. අයබෝන් සර්. තොරතුරු තාක්ෂණයේ විෂයේ අන්තර්ගතය කොයි ආකාරයෙන්ද කෙටියෙන් අපි කිව්වොත්? දැන් තොරතුරු තාක්ෂණය කිව්වහම ගොඩක් අය හිතනවා මේක ප්‍රෝග්‍රෑමින් කියලා. ප්‍රෝග්‍රෑමින් විතරක්ම නෙමෙයි. මේක තර්කානුබුද්ධිය අවස්ථාව කරගන්නවා. ඒ වගේම අපිට මතක ශක්තිය අවස්ථාව තියෙනවා. ඩේටාබේස් මැනේජ්මන්ට්, නෙට්වර්ක්, ප්‍රැක්ටිකලි කොහොමද මේ විෂය ඉගෙන ගන්න ඕන ක්‍රමවේදයන් මොනවාද කියන එක ඉතා පුළුල් පරාසයක අපි කතා කරනවා. ඉතින් මේක ඇත්තටම අලුත් තාක්ෂණයන් සහ නව ක්‍රමෝපායන් හොයන මේ අධ්‍යාපන ක්‍රමය තුළ ඉතා වැදගත් විෂය ධාරාවක්. එතකොට සර් මේ විෂය ධාරාව හැදෑරීම තුළ අපි දන්නවා අනිවාර්යයෙන්ම ලෝකයේ අවස්ථා ඉවර වෙනවා දරුවන්. හැබැයි සමහර වෙලාවට අපේ රටේ මේකට හරි දැනුමක් නැහැ සමහර අයට. ඔව්. මොනවද ලැබෙන අවස්ථා ඔපචුනිටිස් මොනවද මේ විෂයත් එක්ක? ඔව්. ඇත්තටම මේ විෂය අපිට තියෙන ප්‍රධානම හදාරීමේ අවස්ථාව. දැන් තාක්ෂණ විෂය ධාරාවන් එක්ක ICT විෂය හදාරන්න පුළුවන්. A level maths එක විෂය ධාරාව හදාරන්න පුළුවන්. මේ ICT විෂය ධාරාව හදාරන්න පුළුවන්. ඒ වගේම කොමර්ස් කරනකොට කොමර්ස් කරන දරුවෙකුට ICT විෂය හදාරන්න පුළුවන්. ඒ වගේම ආර්ට්ස් කරන දරුවෙකුට ICT විෂය හදාරන්න පුළුවන්. ඒ වගේ ගොඩක් chances තියෙනවා ළමයෙකුට ICT විෂය හදාරන්න. ඒ වගේම දැන් මේක යන්න පුළුවන් ඉහළම ස්තරය software engineering. ඊට අමතරව යන්න පුළුවන් තව database analysis, ඒ වගේම network engineer, ඒ වගේ ගොඩාක් පැතිකඩවල ලෝකේ විවිධ දේවල් විවෘත වෙලා තියෙනවා. අද වෙනකොට තාක්ෂණික ක්‍රමෝපායන් වල ප්‍රධානම සම්දිස්ථානය තමයි artificial intelligence. එතකොට මේ artificial intelligence IT වල ඉහළම තලයේ හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේ විශාල ශ්‍රේෂ්ඨයක් තුළ පුළුල් වශයෙන් පරාසයක තමයි මේක පවතින්නේ. මේ පුළුල් පරාසයක් දක්වා යන විෂය ක්ෂේත්‍රය දරුවන්ට කියලා දෙන්න එපයි. කොච්චර පුළුල් වුණත් මේක හරියට ඒගොල්ලන්ට කියලා දෙන ක්‍රමයක් තියෙන්න ඕනේ. එතකොට මේ ජීවන්ත හේවාපතිරණ ගුරුතුමා සර් පාවිච්චි කරන සිස්ටම් එක මොන වගේද දරුවන් වෙනුවෙන්? ඇත්තනම ළමයි ගොඩාක් තියරි ඉගෙන ගත්තට මදි මේක ප්‍රැක්ටිකලි කොහොමද අපි ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕන. අපි වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් විවිධාකාරයේ ප්‍රශ්න වලට අපි ළමයව සකසන්න ඕනේ මේ උත්තර ලියන්න. නැත්නම් අපිට මේක ප්‍රැක්ටිස් එක ගන්න නැත්නම් අපිට මේක එච්චර විභාගයට මදි වෙනවා. ඒකෙන් අපි උපරිම වශයෙන්ම ළමයිට වැඩිපුර ප්‍රශ්න ප්‍රමාණයක් සාකච්ඡා කිරීම ඊට අමතරව අපි ප්‍රැක්ටිකලි වශයෙන් ප්‍රැක්ටිකල් එකක් ළමයින්ට විෂය ධාරාවට අදාළ විෂයට අදාළ කරුණු ප්‍රැක්ටිකල් අපිට ඉක්මනට පන්තියේ කරන්න පුළුවන් හැකියාව අපේ සතුව තියෙනවා. ඒකින්ද අපි අපිටම ආවේනික ක්‍රමවේදයක් අපි භාවිතා කරනවා ප්‍රැක්ටිකල් කරන්න. ඒ වගේම වැඩිපුර ප්‍රශ්න ප්‍රමාණයක් කරන්න. ඒ තියරි කොටස් වලට අමතරව අපි වැඩි කාලයක් මේ සඳහා ළමයිකට වැය කරනවා විෂය හඳුන්වා දෙන්න. දැන් ඔබව සම්බන්ධ කරගන්න පුළුවන් අපේ ක්ලාස් එක තියෙනවා හෝකන්දර සාධන ආයතනය. ඉතින් හෝකන්දර සාධන ආයතනය තමයි අපි මේ වෙලාවේ ඉන්නේ. අපි දකිනවා හොඳ පහසුකම් තියෙන ආයතනය. ඔබ ඇයි මේ ආයතනය තෝරගන්නේ දරුවන්ට අධ්‍යාපන ලබා දෙන්න? දැන් මම ICT විෂය හඳුන්වා දුන්න 2011 උසස් පෙළ අධ්‍යයන වර්ෂයේ ඉඳන්ම ICT විෂය උගන්වනවා රජයේ පාසලකත් ඒ වගේම පෞද්ගලික අංශය තුලත්. සාධන අධ්‍යාපන ආයතනය තුල මම වර්ෂ 10කට වඩා වැඩි කාලයක් ඉන්නවා. ඉතින් ප්‍රදේශයේ තියෙන හික්මීමක් තියෙන දරුවන්ගේ ප්‍රධාන සම්දිස්ථානය තමයි සාධන අධ්‍යාපන ආයතනය. ඒක මේ අමිත් සර් ඇතුළු කාර්ය මණ්ඩලය අමිත් සර්ගේ නායකත්වය ඒ වගේම මේ මේ පන්තිය තුළ පවත්වන විනය නීති ඉතාම හොඳ තෝතැන්නක් වෙනවා අධ්‍යාපනය හදාරන්න. ඒක මේ ආයතනයේ තියෙන ප්‍රධානම සිද්ධියකට අපි සලකන්න පුළුවන් විනය. විනය නැත්නම් මේ ආයතනයේ පැවැත්මක් නැහැ. ඒ වගේම ළමයෙකුට අධ්‍යාපනයක් හරියට ළඟා කරගන්න බෑ විනයක් නැත්නම්. ඒක මෙතන තියෙන ප්‍රධානම දේ තමයි ළමයින්ගේ විනය හොඳට අපිට හසුරුවගෙන දීලා තියෙන අපිට පැහැදිලි අධ්‍යාපනයක් ළමයට ලබා දෙන්න. ඒක මෙතන තියෙන විශේෂ කාරණාවක් වෙනවා. ඔව් දෙමාපියන්ට බෑග්සයක් ගන්න තමන්ගේ දරුවා එවන්න පුළුවන් විනයගරුක පරිසරයක් විශේෂයෙන්ම මේ ආයතනයෙන් සහ නවීන තාක්ෂණයත් එක්ක බැඳුණු පහසුකම් රැසක් මේ ආයතනය තුළ අපිට දකින්න හැකියාව ලැබෙනවා. ඉතින් සුඛෝපභෝගී පහසුකම් තියෙන දරුවන්ට. ඉතින් ඒ අතරතුරේ මේ සියලු දේ එකට එකතු කරලා අපි අවසාන වශයෙන් දැනගන්න කැමති ජීවන්ත හේවාපතිරණ සර් මොනවද වාර්තා කරපු ප්‍රතිඵල තත්ත්වයන්? ඇත්තටම අපි කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන ප්‍රමුඛ ස්ථාන අවස්ථා කීපදීම වාර්තා කරන්න පුළුවන් වුණා. මම උගන්වන්න පටන් ගත්ත වර්ෂයේ ඉඳලම
පහුගිය වර්ෂය දක්වාම පළවෙනි 100 ඇතුළත සෑහෙන දරුවන් පිරිසක් බිහි කරන්න අපිට පුළුවන්කම ලැබුණා. ඒ වගේම අවස්ථා දෙකකදී විතර 10 දෙනෙකු අතර පළවෙනි 10 දෙනා අතර අවස්ථා 3ක් විතර අපිට ගන්න පුළුවන් වුණා. ඉතින් අපේ දරුවෝ කැපවීම වැඩ කරින් හින්දා ඒ ප්‍රතිඵලය අපිට ළඟා කරගන්න පුළුවන් වුණේ. හොඳයි. ICT විෂයෙන් දරුවන්ට නිසි මාවත පෙන්වා දෙන ජීවන්ත හේවා පතිරණ ගුරුතුමා තමයි අපිත් එක්ක කතා බහට එකතු වුණේ. ඉතින් අපි ආරාධනා කරනවා හෝකන්තර සාධන ආයතනයට ඔබ ආවොත් ඔබට පුළුවන් නිස්තේ ක්ලාස් එකට එකතු වෙන්න. එතකොට ICT කොච්චර පුරුදු විෂයක් වුණත් කොහොම සරලව A level විෂය ධාරාවේදී ඔබට සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්න වෘත්ති විදින්න පුළුවන්කම දෙන්නම්. ස්තුතියි ඔබතුමාට අපිත් එක්ක කතා බහට එකතු වුණාට. සාධන ආයතනයේදී මේ සියලු දේ සමග ඔබේ හෙට දවස් දිනා ගන්න ඔබට පුළුවන්.